මම ස්තුතිවන්ත වෙනවා. අපේ අපේක්ෂිකාව. ඔබේ කෙනෙක් පාර්ලිමේන්තුවේ වා. ඔබ වෙනුවෙන් හඬක් නගන කෙනෙක් පාර්ලිමේන්තුවේ වා. ඔබේ පණිවිඩය පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන්, කාර්යක සභාවකට ගෙනියන්න පුළුවන්, කමිටුවකට ගෙනියන්න පුළුවන්. ඔබ නියෝජනය කරන කෙනෙක් පාර්ලිමේන්තුවට එවන්න. ඔබට මහජන දිනයක් තියන්න පුළුවන්. මුණ ගැහෙන්න පුළුවන්, කන්තෝරුවක වැඩක් කරගන්න පුළුවන්. ඔබේ අපේක්ෂිකාවක් පාර්ලිමේන්තුවේ වань. කියන ආදරණීය ඉල්ලීමත් මම කරනවා. දවසාන වශයෙන් මම සුරංගි අපේක්ෂකතුමගෙන් වයස අහන්න යන්නේ නැහැ. ඔබේ උපන් දිනේට සුබ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. වයස අහන්න එක හරි නෑනේ. ඒ නිසා එතුමියට සුබ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරමින් සුබ පතමින් අපේ එකම කාන්ත අපේක්ෂිකාව මේ අම්මලා නංගිලා අක්කලා බොහෝ පිරිසක් මේ රැස්වීමට ඇවිල්ලා ඉන්නවා. දේවාලා ඔක්කොම එකතු වෙලා හැමෝම කාන්තා නියෝජනය ගැන කතා කරන වෙලාවක නේ ප්‍රායෝගික කාන්තාවක් පාර්ලිමේන්තුවේ වන්නක් කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනා සුබ අනාගතයක් පතමින් මානිනවා.